Hi, good morning. ඉතින් ඔයාලට කොහොමද? මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාව සාදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. හරි. මේ vlog එක දැන් මාස ගානකට කලින් කරපු vlog එකක්. ඇත්තටම දාන්න බැරි වුණා. මොකද vlog edit කරන්න කම්මැලි. අපි වෙසක් පොය දවසේ කතරගම ගියා. ඒ vlog එක තමයි දැන් මම මේ අප්ලෝඩ් කරන්නේ. කමන්නේ මාස ගානක් පහුණාට. ඔයාලා බලන්න මේ මුලින්ම ගියා ඇත්ත අතර සෙවණට මේක තියෙන උඩ වලව චූටි චූටි යලි පැංචු ගොඩාක් ඉන්නවා එතන. මේ ඉන්නේ යාළුවනේ ටිකක් ආබාධිත වෙච්ච අලියෙක්. මම හිතන විදිහට ඔය ඇක්සිඩන්ට් වෙච්ච එහෙම එක්කෙනෙක්. එයාව වෙනම දාලා එහෙම තමයි තියෙන්නේ. අපි ගියේ මෙන්න මේ අලි පැංචොන්ට කිරි පොවනවා බලන්න. ඔන්නේ හරිම කියුට්. ඔයාලා බලන්න. මෙයාලට කිරි පොවන්න ටයිම් එකක් තියෙනවා. ඉතින් අපි ගියේ උදේ 10:00ට තිබුණ එකට. චූටි බබාලා වගේ චූටි බබාලා තමයි තියෙන්නේ. එහෙනම් දිගටම වීඩියෝ එක බලන්න. පැත්තකට වෙලා ඉන්නවා පාවුවානේ වයයට. අර පැටිය.
දැන් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා වෙසක් එකට මොනවද කරේ කියලා. ගොඩක් කල් ගියාට කමන්නේ. ඔයාලා කොහෙද ගියේ? එතකොට දන්සල් වැන්දද? කියලා යටින් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඔයාලා දන්නවා මම YouTube එකට අලුත් පොඩි හදවත් ප්‍රමාණයක් තමයි මගේ YouTube channel එකේ තාම ඉන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ බලන පළවෙනි පාර නම් මම ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ YouTube channel එක subscribe කරලා මට support එකක් දෙන්න කියලා. හරි අපි දැන් යන් අපි ආපහු වැඩේ කරන්න. අපි ආවේ ඉතින් කතරගම දේවාලයට යන්නයි කිරිවෙහෙරට යන්නයි. අපි මුලින්ම ගියා කිරිවෙහෙරට. මම මේ මෙතනට ගියපු පළවෙනි පාර මං කලින් ගිහින් තිබුණේ නෑ. එදා මාර සෙනගක් හිටියේ. මොකද එදා වෙසක් පොහොය දවසනේ. එතන සිල් තිබ්බා. ඒ නිසා ගොඩක් සෙනග. හරි එහෙනම් අදට ගිහින් එන්නම්. මේ වීඩියෝ එක කොහොමද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ලයික් එකකුත් දාන්න. අයිත් කියනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ channel එකට එකතු වෙන්න කියලා මම ආදරෙන් ඔයාලව ආරාධනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න යාළුවනේ. බයි.